හරි ඉතින් කොහොමද හැමෝටම ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියටම අපේ සිග්නල් ගෲප් එකේ දෙන සිග්නල් එකකට ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. හරි ඊට අමතරව ඇනලයිස් කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම මම මේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා බලලා ඉගෙන ගන්නත් පුළුවන්. හරි අද කතා කරන්නේ කොහොමද හරියටම ට්‍රේඩ් එකක් MT5 එකෙන් දාගන්නේ කියලා. එතකොට මම මේ වෙනකොට කතා කරලා තියෙනවා XM account එකක් හදන්නේ කොහොමද MT5 app එකට XM account එක link කරගන්නේ කොහොමද කියලා. මම මීට උඩින් වීඩියෝ එකේ කතා කරලා තියෙන්නේ කොහොමද XM account එක MT5 එකට link කරගන්නේ කියලා. මෙන්න මේ app එකට link කරගන්නේ කොහොමද කියලා කතා කරලා තියෙන්නේ. මම ඒකේ link කරලා තියෙන්නේ demo account එකක් link කරන ආකාරය තමයි මම ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඉතින් වෙනසක් නැහැ real account එකකුත් ඒ ආකාරයටමයි link කරගන්න තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටමයි තියෙන්නේ කිසිම වෙනස්කමක් වෙන්නේ නැහැ. XM එකෙන් real account එක දාගෙන ඒක ඒ විස්තර ටික ඒ කියලා තියෙන විදිහට දාලා MT5 එකට link කරගන්න තියෙන්නේ. හරි. එතකොට අද කතා කරන්නේ කොහොමද අපි දෙන signal එකකට හරියටම trade එකක් දාගන්නේ කියලා. හරි ඉතින් අපි ටක් ගාලා වැඩි කොහොමද වෙන්නේ කියලා බලමු. හරි අපි යමු MT5 app එක ඇතුළට. හරි මම එදා මෙතනට එනකම් ඔයගොල්ලන්ට කතා කරලා තියෙන්නේ කොහොමද කරගන්නේ කියලා. එතකොට දැන් අපි මෙතනින් ට්‍රේඩ් කරනකොට අපි මෙතන gold ని ට්‍රේඩ් කරන්නේ. එතකොට අපි මෙතන gold කියලා සර්ච් කරලා ගන්න ඕනේ. මෙතන gold කියන එක නැහැ. එතකොට මේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙන පොඩි plus mark එකක්. අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. මේක කරන්නේ Android phone එකකින් iPhone එකකින් සාමාන්‍යයෙන් චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. කිසිම ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. හරි මේ plus mark එකට ගියා. ඊට පස්සේ මෙතන මේ search bar එකේ search කරන්න ඕනේ gold කියලා. හරි මේ විදිහට gold කියලා search කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන එනවා නිකන් gold කියලා මේ. අය වෙන මොකුත් නැහැ කෙලින්ම gold කියලා විතරයි තියෙන්නේ. අන්න ඒක උඩ යන්න එතන ඉස්සරහින් තියෙන මෙන්න මේ plus mark එක උඩ එකපාරක් touch කරන්න. හරි ඊට පස්සේ එතනට හරියක් වැඩෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි මෙතනින් back වෙමු. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනට gold කියන එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනට gold කියන එක ඇඩ් වෙලා තියෙනවා. හරිද? අපි ඒක උඩ එකපාරක් touch කරමු. හරි ඒක උඩ එකපාරක් ටච් කරාට ගත්තට පස්සේ මේ වගේ බාර් එකක් එනවා. මෙතනින් අපි chart කියන එක තෝරන්න ඕනේ. හරි. chart කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ gold chart එකට අරගෙන එනවා. හරි. ඉතින් ඔන්න gold chart එකේ ඉන්න මේ වෙනකොට ඔයාලට පේනවා ඇති. එතකොට අද නම් මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. මොකද අද ඉරිදා දවසක්. එතකොට සඳුදා ඉඳන් තමයි ආයේ මාකට් එක පටන් ගන්න. හරි. එතකොට දැන් මේ මාකට් එක නතර වෙලානේ තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට අද BTC එකේ කොහොමද ට්‍රේඩ් එක දාගන්නේ කියලා දෙන්නම්. ඒ වුණාට මම සිග්නල් වල දෙන්නේ gold signal දෙන්නේ 1 minute වල. හරිද? එතකොට මම gold එකේ කරනවා වගේම ගිහිල්ලා BTC එකේ කරලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මම යනවා ආයේ මෙතන කොයි මෙතනින් ගිහිල්ලා ආයේ මෙතනට ආවා. හරි. එතන අපි BTC කියලා සර්ච් කරලා ගමු අර වගේ. මොකද BTC නම් රන් වෙනවා. BTC USD කියලා ගත්තා. ඊට පස්සේ වෙන වෙන BTC කියලා පෙන්නනවා. මම අද ඒකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වුණාට ඔයා මේ වැඩේ කරන්න ඕනේ. මගේ group එකට ආවට පස්සේ gold කියන එකේ තමයි කරන්න ඕනේ. මම gold එකට තමයි signal දෙන්නේ. හරිද? හරි. BTC එක ඇතුළට ගියා. chart කියන තැනට ගියා. මෙන්න මේ වගේ තැනක් ආවා. පොඩ්ඩක් ඉතින් මේක load වෙනවා. හරි ඉතින් BTC chart එකට ආවොන්න. ඔයාලා හිතන්නේ මේ gold එකේ ඉන්නේ කියලා හිතන්න. හරිද? අද මොකද gold එක වැඩ කරන්නේ නැති හින්දා තමයි මම මේ ඔයගොල්ලන්ට BTC එක මේ වැඩේ කරන විදිය පෙන්නන්නේ. ඔයගොල්ලෝ එතකොට මෙතනට ආපු ගමන් ඔයගොල්ලන්ගේ මේ channel පෙන්නයි මෙන්න මේ තියෙන පොඩි කොටු වගේ channel තියෙන්නේ. අන්න ඒ ඔයගොල්ලන්ට ඒ channel පෙන්නයි රතු පාටින් සහ කොළ පාටින්. අලුතෙන් එන කෙනෙක් නා. මොකද මම මේක මගේ ඇහැට හුරු ලේසි වල තමයි මම මේකේ colors change කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ටත් ඒක change කරගන්න පුළුවන්. අපි බලමු එතකොට signal එකට කොහොමද trade එක දාගන්නේ කියලා හරියටම. හරි. එතකොට signal එකට trade එක දානකොට අපි ඉස්සෙල්ලාම දැන් Android phone එකක් නම් මෙන්න මෙතන එකපාරක් screen එකේ මැද touch කරන්න. මේ chart එක ළඟ touch කරාට පස්සේ මේ වගේ රවුමක් එනවා. Android වල සමහරට මෙන්න මේ හරියෙන් උඩින් තමයි Android වල තියෙන්නේ time ටික දාගන්න. මෙන්න මේ හරියෙන් දැන් මේකෙන් මෙතන උඩ time කියලා තියෙනවා. හරිද? එතනින් ගන්නත් පුළුවන්. මේක උඩ එකපාරක් touch කරාට පස්සේ මේ වගේ රවුමක් එනවා. එතනින් තෝරා ගන්නත් පුළුවන්. එතන තියෙනවා යන්න ඕනේ time එක මේ 1 minute වල දැන් ඉන්නේ. ඊට පස්සේ 5 minute තියෙනවා 15 minute. ඒ වගේ 1 hour 4 hour 1 day ඒ වගේ එහෙම තියෙනවා. හරිද?
එතකොට අපි මේකේ අනිවාර්යෙන් සිග්නල් ගෲප් එකේ ට්‍රේඩ් කරනකොට ඔයාලා ඉන්න ඕනේ 1 මිනිත් වල. මොකද ස්කැල්පින් කරන්නේ. ඒ හින්දා 1 මිනිත් වලට අනිවාර්යෙන් තියාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මෙතනොත් Android ෆෝන් එක පාවිච්චි කරගෙන නම් මෙන්න මෙතනක් තියෙනවා ටයිම් ටික. මේක උඩ එකපාරක් ටච් කරාට පස්සේ මෙන්න මේව ටයිම් ලිස්ට් එකේ එනවා. මේකෙන් 1 මිනිත් වලට දාලා තියාගන්න. හරි. එතකොට ට්‍රේඩ් කරන්න ඒ තමයි අපි 1 මිනිත් වලට දාගෙන ඉවරයි. හරි. ඔයගොල්ලෝ ට්‍රේඩ් ආපු ගමන් මේ ඇප් එක ඇතුළට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ sell and buy කියන එක පෙන්නන්නේ නැතුව මෙන්න මෙහෙම පෙන්නයි. හරිද? එහෙම පෙන්න sorry. එහෙම පෙන්නලා තිබුණොත් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ රතු පාටයි නිල් පාටයි පොඩි කොටුවක් අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ බාර් එක පල්ලට එනවා. හරිද? මෙතන sell buy කියලා තමයි මේ තියෙන්නේ. හරි. අපි එතකොට අපි දැන් බලමු අපි දැන් group එකේ අපි දැන් ඔන්න group එකේ signal එකක් දුන්න අපි group එකේ පැත්තටත් ඔහොම ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. හරි ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔන්න මං හරි මම මෙතනින් නම පෙන්නන්න. ඕකේ. හරි එතකොට මම මෙතන දීලා තියෙන්නේ gold sell එකක් ගන්න කියලා මෙන්න මේ විදිහට දෙනවා. gold sell now කියලා ඉස්සල්ලාම දෙනවා. මෙන්න මේ විදිහට පළවෙනි මැසේජ් එක ඔයාලා මේක එනකොට ටක් ගාලා ගිහිල්ලා trade එකක් දාගන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මම ඒකේ data ටික දෙනවා මේ හරියට තමයි මේක sell වෙන්න පුළුවන් stop loss තියාගන්න ඕනි ගාන. මේ තියෙන stop loss තියාගන්න ඕනි ගාන. එතකොට මේ trade data අපි enter කරන price එක TP තියාගන්න ඕනි ගණන් ටික මෙන්න මේ ආකාරයෙන් මම ඔයගොල්ලන්ට දෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔන්න gold එකේ sell එකක් දුන්නා. හරි. එතකොට ඔයගොල්ලෝ මෙතනින් signal group එකෙන් back වෙලා යනවා මෙන්න මේ MT5 කියන app එක ඇතුළට ගිහිල්ලා sell පැත්තට trade එකක් ගන්නවා. දැන් මේක BTC වෙනකොට ඔයා හිතන්න මේ ඉන්නේ gold වල කියලා. හරිද? මම මේ gold එක වැඩ කරන්නේ නැති හින්දා තමයි අද මේ BTC එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා sell buy කියලා. ඒතර මම අර group එකේ දාලා තියෙන්නේ sell එකක් ගන්න කියලා. ඔන්න ඔය විදියට එකපාරක් ටච් කරනවා. හරි. පළවෙනි පාර trade එකක් දාන ගෙනම් මේ වගේ තැනක් එයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනට පොඩි ටික් එකක් දාගෙන මේක මෙන්න මෙතනින් ඕකේ කරගන්න තියෙනවා. හරි. එතකොට ඔන්න ඉතින් මම දැන් sell එකක් දාන්න කියලා කිව්වා. ඔන්න sell එකක් ඔයගොල්ලෝ ඇවිල්ලා ටක් ගාලා sell එකක් දාගන්න. හරි. මේ විදියට sell එක වෙන්න. හරි. sell එකකින් ඔන්න වෙන්න sell එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් දැන් මේක වෙන්නේ ගමන් පොඩි loss එකක යන්නේ. කියන්නේ 40ක වගේ loss එකක යන්නේ. හරිද? draw වලින් හොඳේ. හරි. එතකොට මෙතනින් එහා පැත්තෙන් මෙන්න මේ ආකාරයෙන් price ටික තියෙනවා. හරි. එතකොට මම කියනවා දැන් signal group එකේ දීලා තියෙනවා කියන්නකෝ stop loss එක. හරිද? stop loss එක කියන්නේ group එකේ දීලා තියෙන මෙන්න මෙතන දීලා තියෙන මෙන්න මේකට. stop loss එක කියන්නේ මෙන්න මේක මේ. පොඩ්ඩ ඉන්න. හරි. group එකේ signal එකේ දීලා තියෙන මෙන්න මේක තමයි SL කියලා කියන්නේ stop loss කියන එක. හරි. අපි stop loss එක එතකොට මම මේකේ දීලා තියෙන 49 48. එතකොට දැන් මේක BTC එකේ හින්දා වෙනස් වෙන්න පුළුවන්. හරි. හිතන්නකෝ මම sell එක දීලා තියෙන්නේ හිතන්නකෝ 88යි 865 කියලා. හරිද? එතකොට 865 කියලා තියෙන්නේ මෙන්න මෙතනනේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන තමයි 865 කියලා තියෙන්නේ price එක. ඔන්න ඔතනට එතකොට අපි ගන්න ඕනේ. එතනට ගන්නේ කොහොමද? හරි අපි එතින් ටිකක් අවුඩටම තියාගමු. නැත්නම් මේක වැදිලා ට්‍රේඩ් එක අයින් වෙන්න පුළුවන්. අපි තියමු 88යි 938ට. මෙන්න මෙතන තියෙන්නේ 88යි 938. එතනින් තමයි මම දැන් stop loss තියාගන්න කියලා signal group එකේ දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේක stop loss තියාගන්නකොට මෙන්න මේ දාපු trade එක මෙන්න මෙතන තියෙන්නේ. මේ දාපු trade එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පොඩි ඉරක් වැදලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙන් එනවා sell and buy මේ SL TP කියලා. අපි SL එකනේ තියාගන්නේ. ඊට පස්සේ මේ SL කියන එක උඩ එකපාරක් ටච් කරන්න. හරි SL කියන එක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පොඩි බාර් එකක් උඩින් ආවා. ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ මැද ඩොට් එකක් තියෙනවා. අන්න ඒක එහා මෙහා අපිට මෙන්න ඒකෙන් අල්ලගෙන ගෙනියන්න පුළුවන්. හරි. එතකොට අපි ඒක ගිහිල්ලා තියෙනවා 88යි 800 අපි 865ට තියමු 865 දුම දීලා තියෙනවා. හරි 88යි 900ට ඔන්න ස්ටොප් ලොස් එක මම ගෲප් එකේ දීලා තියෙන්නේ. අන්න එතනින් තියාගන්න කියලා. හරි. ඔයා එතනින් තියලා ඊට පස්සේ ඒක තියාගත්තා ඊට පස්සේ මෙන්න මේ ඊතලේ නිල් පාට එනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ආයි මෙතනට එනවා. මෙතනින් අපි ඒක සේව් කරගන්න ඕනේ. මම මේ ටච් කරන ඒවා උඩ එකපාරක් ටච් කරගන්න. ඒක මම ඩිෆයින් කරා. හරි. එතකොට ඒක වෙන්න ඩන් කියලා වෙන්න. හරිනේ. එතකොට මේ ට්‍රේඩ් එකට ස්ටොප් ලොස් ඔන්න ඔය විදිහට වෙන්න. හරිද? ඔන්න ඔය විදිහට මේක ස්ටොප් ලොස් වෙන්න. හරි. මෙන්න මෙතනට ආවට පස්සේ දැන් ට්‍රේඩ් එක හිතන්නකො මම සෙල් පැත්තට දුන්නේ කියලා.
මේක එතකොට මෙහෙම උඩට ගියොත් ලොස් පැත්තට යන්නේ. හරිද? ගිහිල්ලා මේ ඉරේ වැදුනට පස්සේ sorry මේ ඉරේ වැදුනට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩ් එකෙන් ඒ අදාළ ලොස් වෙන ගාන ලොස් වෙලා අයින් වෙනවා. එතකොට මේක ගිහිල්ලා ස්ටොප් ලොස් වැදුනොත් ඔයාලා ලොස් වෙනවා USD 1.15ක් ලොස් වෙනවා. හරිද? ඊට පස්සේ මම දෙනවා TP තියාගන්න කියලා. එතකොට TP තියාගන්න දුන්නාට පස්සේ ඔයාලා අනිවාර්යෙන් තියාගන්න ඕනේ මම දුන්න TP එකේ මෙන්න මෙතන TP එකේ TP4 එක. ඔයගොල්ලන්ට පේන ඇති TP4. හරිද? TP4 එකට තමයි ඉස්සල්ලාම ගිහිල්ලා තියාගන්න ඕනේ. සෙල් හෝ බයි දුන්නා කියලා හිතාගන්න. ඒකේ 4 වෙනියට දීලා තියෙන්නේ TP4. හරි. TP4 එක අපි දීලා තියෙන්නේ මේක නම් දීලා තියෙන්නේ 49.11. හරිද? ඊට පස්සේ අපි TP එක තියාගන්නේ. අපි දැන් මේක ගිහිල්ලා TP එක තියාගමු. හිතමුකෝ ආය අර ඒ කරා වගේමයි ඒ ලයින් එක උඩ එකපාරක් ටච් කරා. ඊට පස්සේ අර යටින් බාර් එක එනවා. ඒකෙන් TP කියන එක ටච් කරාට පස්සේ TP තියාගන්න ඕනේ එනවා. එතකොට මම ඒකේ TP තියාගන්න දීලා තියෙන්නේ 88.418 න්. මෙතනනේ. හරි. එතනින් ඊට පස්සේ ඒ ගානට තියාගෙන මෙන්න මේ ඊතලයේ ඔබලා ඉස්සරහට ගිහිල්ලා මේක මෙන්න මෙතනින් සේව් කරනවා. මෙන්න මෙතනින් සේව් කරනවා මේක. හරි ඩන් කියලා ඒක එතනින් සේව් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ දැන් ස්ටොප් ලොස් එකක් දාගෙන ඉවරයි TP එකක් දාගෙන ඉවරයි. ඊට පස්සේ අතරමැද මම දීලා තියෙනවා TP1 TP3 TP2 මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ. ඔයගොල්ලන්ට පේනවා මම අතරමැද දීලා තියෙනවා TP1 TP2 TP3. ඒතර අපි 4 එකට තියාගත්තා SL එකත් අපි තියාගත්තා. හරිද? ඊට පස්සේ අනිත් TP ටික තියාගන්නේ කොහොමද? ඒ ටික තියාගන්නකොට මම ඔයගොල්ලන්ට ලේසි විදියක් කියන්නම්. ඔයගොල්ලෝ ආයේ මේ ස්ක්‍රීන් එකට මැද එකපාරක් ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ රවුම එනවා. එතනින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ලයින් ටික එනවා. හරි එතන ආවට පස්සේ මෙන්න මේ ටිකේ මෙන්න මේ නිකන් රවුමක් කොටුවක් වගේ තියෙන. අන්න එත ත්‍රිකෝණාකාර ඒ කැලලක් එහෙම තියෙන අන්න ඒකට එකපාරක් ටච් කරගත්තට පස්සේ මේකේ අර බාර් ටික එනවා. ඔයාලා මෙතනින් ඔයගොල්ලන්ගේ දැන් මගේ නම් මේවා දාලා තියෙන ඉඳන් මම ඒක කපලා අයින් කරන්නම්. හරි ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට පෙන්න. මෙතනින් ඔයාලා ගන්න මෙන්න මේ ඉර. මේ පොඩි ට්‍රෙන්ඩ් ලයින් පොඩි ඉරක් තියෙන්නේ. අන්නේ ලයින් එක දෙකපාරක් ටච් කරලා ඒක ස්ක්‍රීන් එකේ ටච් කරාට පස්සේ ඒක ඔන්න ඔය වගේ වැටෙනවා. ඊට පස්සේ අන්න එහෙම ඔන්න ඔය විදිහට TP ටික තියාගන්න ඕන. ඒවා තියාගන්න ඕනේ නැහැ. ඉතින් TP4 වෙනකන් අල්ලන් ඉන්න පුළුවන්. නැත්නම් ඔයාලට ප්‍රොෆිට් එකෙන් අයින් වෙන්න පුළුවන්. මම මේක ඉතින් ග්‍රක් ගාලා තියාගන්නම්. හරි. එතකොට හිතන්න මම මේ TP ඔන්න ඔය විදිහට TP ටික තියාගත්තා. හරි. ඔන්න ඔය විදිහට මාකට් එක ඊට පස්සේ එනවා පල්ලට. හරිද? මෙන්න මේ විදිහට දැන් මාකට් එක දැන් චුට්ට පල්ලට එනවා කියලා හිතන්නකෝ. දැන් මෙන්න මේ විදිහට දැන් මෙතන මාකට් එක සෙල් එක දුන්නේ මෙන්න මේ පාට කරන දැන්. ඔන්න TP පොඩ්ඩ දැන් ප්‍රොෆිට් පීගෙනලා ඔන්න දැන් මාකට් එක ඇවිල්ලා තියෙන්නේ TP1 එකට. හරිද? TP1 එකට මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපි TP1 එකට ආවට පස්සේ මොකද්ද කරන්නේ? මාකට් එක TP1 එකට ආවට පස්සේ අපි මේ උඩින් තියාගත්ත මෙන්න මේ SL එකට එකපාරක් ටච් කරලා අපි ට්‍රේඩ් එක ගත්තු තැනින් ගෙනල්ලා SL එක තියලා අර වගේ අර ඊතලෙන් ඉස්සරහට ගිහිල්ලා මේක සේව් කරනවා. හරිද? මේක සේව් කරනවා. එතකොට අපි බේක් ඒ කියන්නේ BE කරගන්නවා. එතකොට අපි TP යන්න එහෙමයි. ඔය මාකට් එක ඔය විදිහටම දැන් මේක බයි වෙනවනේ. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහටම හිතන්න මාකට් එක මෙන්න මෙහෙම දැන් TP මෙතන ඉඳන් දැම්ම මෙතන ඉඳන්ම TP1 ආවා TP2 එකටම ආවා. හරි TP2 ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් දාපු සෙල් එක මෙන්න මෙතනින් තියාගත් දැන් අපි එතනින් TP1 එකට ගෙනාම SL එක මෙතනින් ගෙනහලා තියාගන්න ඕනේ. අන්නේ SL එක ගෙනහලා තියාගන්නවා TP1 එකෙන්. එතකොට TP1 එකෙන් තියාගත්තාට පස්සේ මාකට් එක දැන් තියෙන්නේ කොතනද? TP2 එකේ. ඔයා එතකොට TP1 එකේ ප්‍රොෆිට් පිට ඉන්නේ. මාකට් එක ගිහිල්ලා TP1 එකේ වැදුනොත් ඔයාලා ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා ප්‍රොෆිට් පිට. හිතන්නකෝ මේ මාකට් එකේ එහෙම TP2 එකේ කැරකි ඉඳලා යනවා 3 එකට. හරිද? 3 එකට ගියාට පස්සේ ඔයාලා මේ උඩ තියාගත්ත ආය TP1 එකෙන් තිබ්බ ස්ටොප් ලොස් එක ගෙනහල්ලා තියෙනවා TP2 එකෙන්. එතකොට අපි TP2 එකට වෙනකම් ප්‍රොෆිට් එක බ්‍රුක් කරගෙන ඉවරයි. එතකොට මාකට් එක දැන් තියෙන්නේ කොතනද? TP3. හරිද? TP3 එකෙත් තිබිලා මෙහෙම තියලා TP4 එකේ ගිහින් වැදුන ගමන් ඔටෝම ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. මොකද අපි TP4 එකෙන් ගිහිල්ලා පළවෙනි ස්ටොප් TP එක තියලා ඉවරයි. හරිද? SL එක තිබ්බ දැනම තියන්න ඔයගලන්ට තේරෙන්නේ නැති. අපි දුන්න ටාගට් යන්න මම ගෲප් එකේ අප්ඩේට් කරනවා TP1 hit මම ඒකත් ඔයගලන්ට පෙන්නන්න. හරිද? මෙන්න මේ විදිහට මම පෙන්නලා තියෙනවා. දැන් මේ දුන්න ට්‍රේඩ් එක. හරිද? එතකොට මම මෙතන ස්ටිකර් එකක් දාලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. sorry. මෙන්න මේ විදිහට TP1 hit කියලා දාලා තියෙනවා. හරි. එහෙම ටිකක් දුර ගිහිල්ලා ආයෙ දාලා තියෙනවා. අන්න ඒ දුන්න ට්‍රේඩ් එක TP2 hit කියලා.
ඊට පස්සේ මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දාලා දෙනවා ඒගොල්ලන්ට. ස්ක්‍රීන්ෂොට් එකේ මම පොඩි අයිඩියා එකක් දෙන්නම්. එතකොට ට්‍රේඩ් එක මේකේ දීලා තියෙන්නේ 49.39 ට්‍රේඩ් එක දීලා තියෙනවා. ඊට පස්සේ SL එක තියාගන්න කියලා තියෙනවා 49.48ට. ඊට දැන් මෙතන TP1 එකට මාකට් එක TP1 එකට ඇවිල්ලානේ තියෙන්නේ. ආවට පස්සේ මේ SL එකෙන් ගහලා මේ ට්‍රේඩ් ටික උඩින් තියාගන්නවා. ඒ කියන්නේ ට්‍රේඩ් එක ගත්ත ප්‍රයිස් එකෙන් තියාගෙන දැන් මෙතන TP2 එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට පේන්නේ නැති මේ TP2 එකට මාකට් එක ඇවිල්ලා. එතකොට මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ උඩ තිබ්බ SL එක ගෙනල්ලා තියනවා. මෙන්න මේ TP1 එක උඩින් තියලා සේව් කරනවා. එතකොට අපි ප්‍රොෆිට් බුක් කරගන්නවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක සරලවම තේරෙන්න ඇති කියලා. හරිද? දැන් ඉතින් මේක මෙන්න මේ විදිහට මේ දැන් ඔයගොල්ලන් ඉතින් පල්ලට එනවනේ මේ. ඕන් දැන් පළවෙනි කැනල් එකෙන් පල්ලට එනවා. හරිද? ඊට පස්සේ දැන් අපි මෙතන කරගන්න වැඩේ වෙනවා. දැන් අපි බලමු මෙන්න මෙතන ට්‍රේඩ් කියන අයිකන් එකට ගිහිල්ලා. එතන මොකද්ද තියෙන්නේ කියලා. මෙන්න මේ ට්‍රේඩ් අයිකන් එකට යන් අපි. හරි. එතකොට ගියාම ඔයගොල්ලන්ගේ රන් වෙන ට්‍රේඩ් එක පෙන්නනවා මෙතන. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ රන් වෙන ට්‍රේඩ් එක දැන් දාපු ට්‍රේඩ් එක 7-8ක් ප්‍රොෆිට් එකේ තමයි යන්නේ. ඩෝ 7-8ක් ප්‍රොෆිට් එකේ යන්නේ ඔයගොල්ලන්ට ඒකත් පේනවා ඇති. හරිද? ඊට පස්සේ අපිට මෙතනනොත් SLTP තියාගන්න පුළුවන්. ඒක තියාගන්නේ කොහොමද? මේ දාපු ට්‍රේඩ් එක උඩ එකපාරක් ටච් කරන්න. හරිද? මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතනින් දැන් SL එකක් TP එකක් SL එක TP එක මෙන්න මෙතනින් මේ ආකාරයට පොඩ්ඩක් සමාවෙන්න මේ දවස්වල පොඩ්ඩක් සනීප නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින් හරියද? එතකොට SL එක කෙලින් ගිහිල්ලා තියෙනවා මෙන්න මේම 88999ක් අපි ඒක තියාගත්ත සේව් කරගත්ත TP එකත් මේ විදිහට සේව් වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතනින් දාගන්නේ කොහොමද? ඔයගොල්ලෝ මෙන්න මේ ලයින් එක මෙන්න මේ පැත්තට අදින්න ඕනේ. මෙන්න මේ පැත්තට අදින්න. හරිද? මෙන්න මේ ලයින් එක මෙන්න මේ උඩ ට්‍රේඩ් එකේ පෙන්නන ලයින් එක තියෙන්නේ. මෙන්න මේ ලයින් එක ට්‍රේඩ් එකේ පෙන්නන එක මෙන්න මේ පැත්තට අදින්න. හරි. ඒ පැත්තට ඇද්දාට පස්සේ මෙන්න මේ වගේ එකක් එහා පැත්තෙන් එනවා. ඒකෙන් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ පැන්සල් අයිකන් එකක් තියෙන්නේ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරා. හරි. එතකොට ට්‍රේඩ් එක ඇතුළට යනවා. දැන් මෙතනින් අපි ඉස්සෙල්ලා කලින් දාගත්ත හින්දා මේ දෙක සේව් වෙලා තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට SL එක TP එක අර දුන්න විදිහට ගෙනල්ලා මෙතනින් සේව් කරලා දාලා මොඩිෆයි ඒ කියන්නේ සේව් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මේකට කලින් ඔයාලට දාගන්න විදිහ පෙන්නනවා. දැන් අතනින් එක දිගට ට්‍රේඩ් ගොඩාක් දාගත්තා කියන්නකෝ. හරිද? මම එහෙමත් ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම් ට්‍රේඩ් ගොඩක් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම දැන් මේ සෙල් අයිකන් එක උඩ ගොඩාක් ටච් කරනවා. හරිද? ඒක ට්‍රේඩ් වැඩෙනවා. මේ විදිහට ට්‍රේඩ් වැඩෙනවා. හරිද? ඉතින් ওই විදිහට ට්‍රේඩ් වෙනාට පස්සේ අපිට ඒකේ SL එක තියාගන්න අමාරුයි. හැබැයි ඔයගොල්ලන්ට SLTP තියාගන්න ලේසි. මෙන්න මේ ට්‍රේඩ් අයිකන් එකට ගියා. හරි. එතකොට ට්‍රේඩ් අයිකන් එකට ගියා. ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට දැන් දාපු ට්‍රේඩ් එක ඔක්කොම ලොස් කියන්නේ ඒක පෙන්නනවා. දැන් එක ට්‍රේඩ් එකක් උඩ එකපාරක් ටච් කරන කියන්නේ මෙන්න මේක අයිකන් එකක් උඩ එකපාරක් මෙන්න මේකක් උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ වෙන දැන් පළවෙනි එකේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් SLTP අපි දාලා තියෙන්නේ. දෙවෙනි එක ටච් කරනවා. හරි ඒකේ මොකුත් දාලා නැහැ. මෙන්න මෙතනින් ඉරි කැලේ ටිකක් තියෙනවා. ඒකට දාගන්න නම් ඔයාලා ඒ කොටුව ටච් කරගත්තට පස්සේ මෙන්න මේ පැත්තට අදින්න ඕන. මේ පැත්තට ඇද්ද පැන්සල් අයිකන් එක ආවා. ඒක උඩ එකපාරක් ටච් කරා. දැන් මෙතන මොකුත් දාලා නැහැ කියලා පේනවා. ඒ අදාළ ප්‍රයිස් දෙක ගෙනල්ලා මෙතනින් දාගන්නවා. TP4 එක අනිවාර්යෙන් TP වලින් තියාගන්න ඕනේ. TP4 ප්‍රයිස් එක දාගන්න. SL එකත් ඒ දුන්න විදිහටම දාගන්න. හරිද? SL එක දාලා සේව් කරනවා. TP එක දාලා සේව් කරනවා. TP1 TP2 මාකට් එක රන් වෙලා යනකොට B කරගෙන යනවා. මම හිතනවා සරලවම ඉතින් ඕක තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. අනිවාර්යෙන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්නකෝ ඩ්‍රෝ 50ක් තියෙන account එකක් කියලා. එයාගේ account balance එක ඉතින් තියෙන්නේ ඩ්‍රෝ 50යි. 100% deposit bonus එකත් එක්ක ඩ්‍රෝ 100ක් තියෙනවා. ඕකේ. එතකොට තව 50ක් දාගමු. එතකොට ඩ්‍රෝ 100ක් ඒගොල්ලන්ගේ account balance එකේ තියෙනවා. හරි. එතකොට ඩ්‍රෝ 100ක් තියෙන account balance එක තියෙන කෙනෙක් හරි 18 ඩ්‍රෝ 18 පල්ලෙන් තියෙන account balance එකක් තියෙන කෙනෙක් ට්‍රේඩ් කරනකොට 0.01 එකෙන් ට්‍රේඩ් කරන්න. මතක ඇතුව ඒක නම් එහෙම මේ ඊට වඩා දාලා ට්‍රේඩ් කරන්න එපා. හොඳ මනි මැනේජ්මන්ට් තියාගෙන වැඩ ටික කරගෙන යන කෙනෙක් 1000ක් තියෙනවා නම් account balance එක විදියට ඒ 1000ක් තියෙනකොට 0.01 එකෙන් ට්‍රේඩ් කරන්න. දාන ට්‍රේඩ් ගාන විතරක් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ට්‍රේඩ් දෙකක් විතර දාගන්න ඩ්‍රෝ 1000ක් වගේ තියෙනවා නම් ට්‍රේඩ් 4ක් වගේ ඕපන් කරගන්න. හරිද? ඩ්‍රෝ 4ක් වගේ දාන්න ට්‍රේඩ් ඩ්‍රෝ 1000ක් තියෙන කෙනෙක් 0.01 එකෙන්. ඕකේ. 0.01 ම තියාගන්න. ඩ්‍රෝ 50ක් තියෙන කෙනෙක් 0.01 එකෙන් එක ට්‍රේඩ් එකක් ගන්න. ඕකේ. එක ට්‍රේඩ් එකක් ගන්න ඕනේ 0.01 එකෙන්. ඩ්‍රෝ 100ක් හෝ 50ක් තියෙන කෙනෙක්. ඒක ඔයගලන්ට වැඩ ටික කරගෙන යනකොට තේරෙයි. ඉතින් මැනේජ් කරගෙන යන්න ඕනේ අපි මේක.
හරි ඉතින් ඔයගොල්ලන්ට මම මේ කියා දුන්න එක තේරෙනවා ඇති. මම මේක ෆෝන් එකකින් කරන විදිහ තමයි ඉතින් කියලා දුන්නේ. එතකොට ඔයගොල්ලෝ අනිත් දවසේ ට්‍රේඩ් කරනකොට මේ BTC එකේ නෙමෙයි ගෝල්ඩ් එකේ තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. අද මම ගෝල්ඩ් එක ගත්තේ නැත්තේ. මොකද මේ ගෝල්ඩ් මාකට් එක අද ක්ලෝස් වෙලා තියෙන්නේ ඉතින්. හරිද? මේ ඒ නිසා එතකොට ඔයගොල්ලෝ සතියක් විතර ඩිමෝ ට්‍රේඩ් කරලා පුරුදු වෙන්න. ට්‍රේඩ් එකක් දාන්න ඒව පුරුදු වෙන්න. ඊට පස්සේ මම අපි ඩිපොසිට් එක කරගෙන සිග්නල් ගෲප් එකට ජොයින් වෙලා වැඩ ටික කරගෙන යමු. ඒගොල්ලන්ට පේනවා මෙතනින් සෙල්ලෝ බයි දැම්මට පස්සේ මාකට් ක්ලෝස් කියලා මෙන්න මේ විදිහට වැටෙනවා ඉතින්. හරිද? එතකොට මම සෙන්සුරාදා මේක ට්‍රේඩ් කරන්න බෑ. සතිය දවස් 5 විතරයි ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. මම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා ඉතින්. හරි ඉතින් මේක තමයි ඉතින් සරලවම වෙන්නේ ට්‍රේඩ් එකක් දාගන්න විදිහ. එතකොට account එක link කරගන්නේ කොහොමද? ඒ කතන්දර ඔක්කොම මම කතා කරලා තියෙන්නේ ඉතින්. හරි එහෙනම් අදට මේ වීඩියෝ එක නතර කරනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.